පාසල්වල සියලු දරුවනි 94 ආදීශ කණ්ඩායමේ පැරණි ආදීශ මිතුරනි හැමදෙනාගේම අවසරයි හැමදෙනාටම අර්ථවත් මිහිරි දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ අහලා තියෙන්න ඕනේ කොළඹ ගුවන්විදුලියේ එවකට සේවය කළා ප්‍රකට ප්‍රවීණ සංනිවේදකෙක් කවියෙක් ගීත රචකයෙක් ප්‍රේමකීර්ති ඩාර්විස් කියලා. ප්‍රේමකීර්ති හිටියම කොළඹ ඉඳලා අනුරාධපුරයට රජ රටට මාරු කරනවා. අනුරාධපුරයේදී ප්‍රේමකීර්ති ගමන් ගත්ත යතුරු පැදිය අනතුරට ලක් වෙනවා. අනතුරෙන් ප්‍රේමකීර්තිගේ දකුණු අත කැඩෙනවා. ප්‍රේමකීර්ති රෝහල් ගත කරනවා. රෝහලේ ඉඳගෙන ප්‍රේමකීර්ති ලියනවා පුවත්පතකට කවි පෙළක්. ඒ කවි පෙළ නම් කරන්නේ වමතින් ලියූ කවි කියලා. මොකද වමතින් ලියන්නේ ඔහුගේ දකුණු අත කැඩිලා. ඒ නිසා ඒ කවි අතරේ මෙන්න මේ කවියක් තියෙනවා. අරමුණු හැඟුම් පොඩි ඇහිරුම් අවකාශ දුරට ඇවිත් ගත විය දින සති මාස රෝහල් බිමක සතියක් කෙරුවේ විවාස මට සිය වුණා ගම් පෙරළියේ ජිනදාස මට සිය වුණා ගම් පෙරළියේ ජිනදාස. ওই පළවෙනි අවස්ථාව. දෙවැන්න කොළඹ යුගයේ දාර්ශනික කවියාය කියලා අපි හඳුන්වන විමල් රත්න කුමාරගම කවියා. ඔහු ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරිවරයෙක් හැටියට, ඒ කියන්නේ DRO කෙනෙක් හැටියට. අද කාලේ ප්‍රාදේශීය ලේකම්වරයෙක් හැටියට. ලංකාවේ වූ අමාරු දුෂ්කර පළාත්වල සේවය කරනවා. කුමාරගම පුත්තලමේ ආනමඩුවේ අනුරාධපුරේ කොත්මලේ සංගිලි පාලමේ කලවානේ සේවය කරලා 1962 අවුරුද්දේ රෝගී වෙලා තමන්ගේ ගමට නුවර නාරම්පනාවට යනවා. ගමේදී කවියා මහනුවර රෝහලට තුලත් කරනවා ප්‍රතිකාර ගන්න. විමල් රත්න කුමාරගම ජීවත් වුණේ අවුරුදු 43ක් වගේ. ඊටම කෙටි කාලයක්. ඔහු මහනුවර රෝහලේදී මිය යනවා. මිය යන දවස් දෙකකට කලින් තමන්ගේ දින පොතේ ඔහු මෙන්න මේ කවිය ලියලා තියෙනවා. මිදුලේ ගහේ පීදෙන රන් තැමිලිවලු අම්මා අරක්ගත් කුස්සියේ අඟුරු අලු අලියා වැටුණු වැව අසබඩ අගොනදලු මේවා නොදකමා හිමිහිට මැරෙනවලු මේවා නොදකමා හිමිහිට මැරෙනවලු. ওই දෙවෙනි අවස්ථාව. තුන්වැන්න පුත් කියනවා. පහුගිය කොවිඩ් වසංගත සමයේ ඔබ දන්නවා මුළු රටම හුදකලා කරපු කාලේ. මම දන්නේ මේ පළාතෙත් එහෙම වෙන්න ඇති. ඕපරණකමත් එහෙම වෙන්න ඇති. අපි ගෙවල් වලට වෙලා හුදකලා වෙලා ඉන්න කාලේ දවසක රෑ 7ට විතර මගේ මිත්‍රයෙක් මට දුරකථනයෙන් කතා කරනවා. මගේ මිතුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ මහාචාර්යවරයෙක් හැටියටයි කටයුතු කරන්නේ ඒ කාලේ. ඔහු ඒ දිනවල උසස් පෙළ ශිෂ්‍යයෙක්ගේ දේශපාලන විද්‍යාව පිළිතුරු පත්‍ර සමීක්ෂණය කරමින් ඉන්න මණ්ඩලයක ප්‍රධානියෙක්. ඔහුගේ සමීක්ෂණ මණ්ඩලයේ එක සමීක්ෂකවරයෙකුට හම්බ වෙන උත්තර පත්‍රයක් දේශපාලන විද්‍යාව පිළිතුරු ලියපු කිසිම උත්තරයක් ලියලා නැහැ ඒකේ. හිස් කඩදාසියක්
අන්තිමට පොඩි කවියක් ලියලා තියෙනවා. ඒ කවිය මම අහලා මතක තියාගත්තා. මට මේ වගේ වෙලාවකදී ඒක ප්‍රයෝජනවත් වෙන නිසා. ඒ කවිය මේකයි. ඒ අපේක්ෂකයා ලියලා තියෙනවා පොලිටිකල් හොඳ විශේෂකී ඒත් මට මොකවත් බැරි. මගේ ගුරුතුමී කමලාවති උඹ දුන්නු දුක හොඳටම ඇති කියලා. ඒක තමයි ලියලා තියෙන්නේ. ඔය අවස්ථා තුන එකිනෙක කරන් බැලුවොත් පළවෙනිම ප්‍රේමකීර්ති. ප්‍රේමකීර්ති කොළඹ ඉඳලා අනුරාධපුරයට මාරු කරලා අනුරාධපුරයේ රියානතුරකුත් වෙලා අතත් කඩාගෙන රෝහල් ගත වෙලා ඉන්නකොට ඔහු කියනවා ඔහු හරියට ගම්පෙරළිය නවකතාවේ ජනදාස වගේ කියලා. මට සිහුණා ගම්පෙරළිය ජනදාස. මම දන්නවා මේ දරුවෝ ගම්පෙරළිය කියවල නැහැ කියලා. කියවල නැන්නේ පුතේ? නෑනේ. නෑ. ගම්පෙරළිය 1944 අවුරුද්දේ මාර්ටින් වික්‍රමසිංහ ලියන්නේ දැන් අවුරුදු 75කට වැඩි ඒක පළ වෙලා විවිධ භාෂාවලට පරිවර්තන වෙලා තියෙනවා. ඒක තියෙන්නේ ලංකාවේ දකුණු පළාතේ කොග්ගල කියන ගමේ ඉඳලා ජිනදාස කියන එක්කෙනා වෙළඳාමකට සිංහලයේ ගිහිල්ලා බිබිලේ ඇකිරියන් කුඹුරු පළාතේ වෙළඳාමෙන් අසාර්ථක වෙලා මැලේරියාව හැදිලා රත්නපුර රෝහලේදී මිය යනවා. කාත් කවුරුවත් නැති අසරණෙක් විදියට. දැන් ප්‍රේමකීර්ති කල්පනා කරන්නේ රෝහල් ගත වෙලා ඉන්නකොට එයත් හරියට අර ජිනදාස් වගේ නේද කියලා. ජිනදාස් වගේ තමයි. ඒ ලියන කවියේ තියෙන්නේ ඔහුට ඇතිවන හැඟීම්. ඒ හැඟීම් මටත් ඔබටත් ඇති කරන්නයි ඔහු ඒ කවිය ලියන්නේ. කුමාරගමත් තේමයි ඔහු ඊටම ප්‍රිය කරපු ආදර කරපු දේවල් ලෙඩ ඇදේ ඉඳගෙන අවසාන වෙලාවේ කවිය මතක් කරනවා. මෙදුළු තිර දැමිලි ගහ කුස්සියෙන් අම්මා අලියා වැටෙන අගුණදලු ඔහු ඊටා ප්‍රිය කරපු ආදර කරපු දේවල් හැම එකක්ම යාට මතක් වෙනවා. ඔහුගේ අරමුණත් ඔහුගේ හැඟීම් මටත් ඔබටත් ඇති කිරීමයි. අවසාන එක අර දේශපාලන විද්‍යාවට පිළිතුරු දෙන ශිෂ්‍යයා. එයාට මොකද වෙලා තියෙන්නේ? එක්කෝ එයා මොනවද දේශපාලන විද්‍යාව විශ්ය ඉගෙනගෙන නැහැ උසස් පෙළට. එක්කෝ ඒ කියන කමලාවති මිස් උගන්ලා නැහැ. අපි දන්නේ නැහැ ඇත්ත මොකක්ද කියලා. දෙකම වෙන්න පුළුවන්. ඔහු අපේක්ෂා කරනවා සමීක්ෂකවරගේ අනුකම්පාව. ඒ අපේක්ෂාවෙන් තමයි ජනප්‍රිය ගීතයක් අනුකරණය කරලා ඔහු ලියන්නේ මගේ ගුරුතුමී කමලාවති බුදු නුදුක හොඳට නැති. ඒක අනුකරණයක් වුණාට ඒකේ තියෙන තෝගේ හැඟීම්. ඒ නිසා පුතේ සාහිත්‍ය කලා නිර්මාණවල තියෙන්නේ නිකම්ම නිකං වචන ගොඩවල් විතරක් නෙමෙයි. මිනිස්සුන්ගේ හැඟීම්. මිනිස්සුන්ගේ හැඟීම්. මොනවද හැඟීම් කියන්නේ? ආදරය, කරුණාව, දයාව, අවිහිංසාව, තරහ, කෝපය, ඔක්කොම හැඟීම්. ඕවා තමයි කලා නිර්මාණවල තියෙන්නේ. ඒ සාහිත්‍ය කිව්වම මේක මහා දැවැන්ත විශාල විෂය ක්ෂේත්‍රයක්. එක විචාරකයෙක් කියනවා ලියන් ට්‍රොස්කි කියනවා art is long, life is short කියලා. කලාව හරි දීර්ඝයි, අපේ ජීවිතය හරි කෙටි. මේ කෙටි ජීවිත කාලේ අපට මේ දැවැන්ත කලාවෙන් ලබාගත හැකි අංශු මාත්‍රයක් විතරයි. ඒකෙනුත් මට ලැබිච්ච මේ කාලය පැය දෙකමාරක් වගේ කාලේ ඒකෙනුත් අංශු මාත්‍රයක් විතරයි ඒ කාලෙදි මට කතා කරන්න පුළුවන් ඔබත් එක්ක. ඒ නිසා අපි සීමා කරගන්නවා ගීත කීපයකටත් කවි කීපයකටත් ඔබත් එක්ක කතා කරන්න. එහෙම සීමා කරගෙන පළවෙනි ගීතයට ප්‍රවේශයක් මම කල්පනා කරනකොට මම මතක් වෙන සිද්ධියක් තියෙනවා. අද මාර්තු 10 වෙනිදා. මාර්තු 2 වෙනිදා දවසක මීට අවුරුදු 9කට කලින් මාර්තු 2 වෙනිදා කියන්නේ ඉතා වැදගත් දවසක් ඔබටත් මටත් දෙක. මොකද අපේ රට යටත් ජීවිතයක් වෙන දවස මාර්තු 2 වෙනිදා කියන්නේ. 815 මාර්තු 2 වෙනිදා.
මේ කියන්නේ ඒක නෙමෙයි. රුසියාව අද එදා සෝවියට් දේශයේ කියපු රටේ අද රුසියාව කියන රටේ එදා ලෙනින්ග්‍රෑඩ් කියන නගරේ අද පීටර්ස්බර්ග් කියන නගරේ ලොකු වෙළඳ සංකීර්ණයක shopping mall එකක ඒකේ නම මැග්නට් කියලා සිද්ධ වෙන දෙයක්. ඒ shopping mall එක විශාල එකක්. කොච්චරද කියනනම් වර්ග කිලෝමීටර් 3.5 විතර විශාලයි. ඒකෙන් බාණ්ඩ මිලදී ගත්ත වයස්ගත අම්මා කෙනෙක්. අවුරුදු 83යි යාගේ වයස. නම රවුසා ගලිමෝවා. රුසියානු ජාතික කාන්තාවක්. දොරටුවෙන් පිට වෙන්න යනවා. බඩුත් අරගෙන. ඔබ දන්නවා shopping mall එකක මේ වෙළඳ සංකීර්ණයෙන් පිට වෙනකොට බාණ්ඩ සහ බිල්පත පරීක්ෂාවට ලක් කරනවා. ඒ වයස්ගත අම්මගේ බාණ්ඩ පරීක්ෂා කරන පරීක්ෂකවරු. ඒගොල්ලෝ හොයා ගන්නවා ඇගේ බාණ්ඩ අතර තිබිලා බිල්පතට ඇතුළත් නොවුණු කුඩා වෙලරු පැකට් 3ක්. ඒක වැරද්දක්. ඒ නිසා ඒ රඳව ගන්නවා. රඳවගෙන ආරක්ෂක අංශයට බාර කරනවා. ආරක්ෂක අංශයෙන් පොලිසියට බාර කරනවා. පොලිස් බාරේදී ඇය අවසනාවට වගේ හෘදයාබාධයකින් මිය යනවා. අවුරුදු 83ක් වයසයි රවුසා ගලිමෝවා අම්මට එතකොට. එගේ මරණය මුළු මහත් රුසියාව පුරාම ලොකු ආందోලනයක් ඇති කරනවා, විරෝධතා පැන නගිනවා, උද්ඝෝෂණ පැන නගිනවා. ඒකට එරෙහිව. ඒ රවුසා ගලිමෝවා කියන මාතාව 1944 අවුරුද්දේ ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධේ වෙලාවේ අවුරුදු 8ක පුංචි ගෑනු ළමෙක්. ඔබ අහලා තියෙනවනේ හිට්ලර්ගේ නාසි හමුදාව ගිහිල්ලා සෝවියට් දේශය ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරලා ලෙනින්ග්‍රෑඩ් නගරය වට කරගෙන ඉන්නවා හරියටම දවස් 954ක්. ඒ කියන්නේ අවුරුදු 3කට කිට්ටු කාලයක් නගරය වට කරගෙන ඉන්නවා. එහෙම නගරයක් වට කරගෙන ඉන්නකොට නගරය ඇතුලේ ජීවත් වෙන ජනතාවට මුගා අවම පහසුකම් එක්ක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඇතුළෙන් අයට ජලය, විදුලිය, ආහාර පාන, ඖෂධ, සනීප ආරක්ෂක පහසුකම් ඒවා අවම තත්ත්වයකට ඉන්න වෙනවා. අර අවුරුදු 8 පුංචි ගෑනු ළමයා රවුසා ගලිමෝවා ওই ඔක්කොම පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ වියපත් වෙලා විවාහ වෙලා දරුමල්ලු හදන්න නැති, ඕන් කවාපවන්න නැති, ඕන් උරතල් කරන්න නැති, නිදි කරවන්න නැති. එදා සෝවියට් හමුදාවට අණදෙන ජෙනරාල් ෂකෝව් කියන නිලධාරියා කියනවා අපි පහු බහිමු. අපිට මේ නැතිවෙන භූමිය කවදා හරි අල්ලගන්න පුළුවන්. හැබැයි මේ නැතිවෙන මිනිස් ජීවිත එකක්වත් අපට ලැබෙන්නේ නැහැ කියලා අපහු. ඒ තරම් කුරිරු ගොරතර යුද්ධයක් හමුවේ මිනිස් ජීවිතවලට එහෙම ගරු කිරීමක් එදා තිබුණා. නමුත් අද ඔය සෝවියට් දේශේ තමයි ඉපදුනේ ලියෝ ටෝල්ස්ටෝයි, ඇන්ටන් චෙකෝව්, පියරෝ ඩොස්ටෝස්කි, මැක්සිම් ගෝර්කි, ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ඔය ඔක්කොම ශ්‍රේෂ්ඨ ලේඛකයෝ ඉපදුනේ. මැක්සිම් ගෝර්කි තමයි කිව්වේ සියලුම ශ්‍රේෂ්ඨ අම්මාගේ දරුවෝ කියලා. අම්මා අපේ දෑතින් අල්ලාගෙන ලෝකයට කැටුවාවාය කියලා. ඉර එළියත් මව්කිරිත් ලෝකේ නිර්මාණය කරනවාය කියලා. එහෙම කියපු ලේඛකයෙක් ඉඳපු සෝවියට් දේශේ අම්ම කෙනෙකුට අද සිද්ධ වෙනවා. මේ කිසි කමක් නැති පොඩි බටර් කෑලි 3ක් හින්දා ජීවිතය හිමි කරගන්න. ওই විදිහට මුළු ලෝකයේම මනුෂ්‍යත්වය කියන එක අප්‍රමාණයෙන් යනවා. මිනිස්කම් කියන ඒවා නොසලකිට ලක් වෙනවා. අපේ රටෙත් ඒ තත්ත්වෙ තිබුණේ කොහොමද කාලේ? එහෙම තමයි. ඒකට මොකක්ද අපට කරන්න පුළුවන්? මේ නැතිවෙන මිනිස්කම් ටිකක් හරි ආපහු ලබා දෙන්න පුළුවන් කාටද? සාහිත්‍ය හා කලාකරුවන්ට පුළුවන් ඒ වැඩේ බිඳුවක් හරි කරන්න. එහෙම කරන්න. ඒ අම්මා වෙනුවෙන් අපි අපේ පළමුවෙනි ගීතය වෙන් කරනවා.
මේ ගීතය එදා ගායනා කළේ විශාරද ගුණදාස කපුගේ. සංගීතවත් කළෙත් ඔහුමයි. ගීතය රචනා කළේ නීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න. අද මේ ගීතය ගයන්න ආරාධනා කරනවා විශාරද ප්‍රසන්න ලංකානාත් මහතාට. ඔබ අපේ මේ කෙටි වාද්‍ය වෘන්දයත් එක්ක ලංකානාත් මහත්මයා සින්දුව කියයි අහලා බලමු. බොහොම ස්තුතියි ලංකානාත් මහත්මයා. ඒ ගීතය මම ඔබට කලින් කියු විදිහට ඒක එදා ගායනා කළේ සංගීතවත් කළේ විශාරද ගුණදාස කපුගේ. ගීතය රචනා කළේ නීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න. විශාරද කපුගේගේ 79 වෙනි